ඔබේ අත අරගෙන මතකද දොළ පාරේ කාසා හිතෙන දේ අරගෙන විරලොච්චාරුව දාන්න යන්නේ යාළුවනේ විරලු. අත්තල් හදනවද දැන්? ඔව් අර පේන්නේ මේක සුද්ධ කරලා ගන්නවා. දොළ පාරේ 1 2 3 4 ඉස්සර දවසක ඔබේ අත අරගෙන මතකද දොළ පාරේ කාසා හිතෙන දේ අරගෙන යහම මතකද මහ පාරේ ඉස්සර දවසක ඔබේ අත අරගෙන මතකද දොළ පාරේ 1 2 3 4 ඉස්සර දවසක ඔබේ අත අරගෙන වෙරළු අච්චාරුව හැදෙන ගමන්නේ. Oh yes. උඹලා වෙරළු කඩන කියලා මොකද එක්ස්පීරියන්ස් උන්නේ නැද්ද? Experience ගොඩාක් ගත්තා මචං අපි. ඕනද එක්ස්පීරියන්ස්? දැලඹු හිටියා. දැලඹු හිටියා. තාප පෙරළුණා. තාප එක පෙරළුණා. ඊට පස්සේ ගෙඩි පොඩි වෙලා තිබ්බා. අම්මට උඩ සිරාවට. තාපේ බැඳලා නැහැ හරියට කිව්වා. අම්මට. ගෙදර තාපේ බැඳලා නැහැ හරියට. ආ. එහෙම එකක් තිබුණා. ඔන්නකයි පස්සේ. ඉතින් කවුද කපිල වාමයි නැන්දයි තමයි අපිට පීට උඩ පෙරළු ගෙඩි ටිකට. රත්තරන් කියන්න නම් කට්ටිය ඕන තරම්. හැබැයි ඉතින් හිතවත්කමක් තියෙනවද? එන්නාරු පල්ලිය ගුරුගේ තරම් ඉස්තරම්. උකස්ටෝවේ ශ්‍රී ලාංකේය රන් සලකුණ. 1 2 3 4 ඉස්සර දවසක ඔබේ අත අරගෙන මතකද දොළ පාරේ කාසා හිතෙන දේ අරගෙන යහම මතකද මහ පාරේ ඉස්සර දවසක ඔබේ අත අරගෙන මතකද දොළ පාරේ 1 2 3 4 ඉස්සර දවසක ඔබේ අත අරගෙන මතකද දොළ පාරේ කාසා හිතෙන දේ අරගෙන යහම මතකද මහ පාරේ ඉස්සර දවසක ඔබේ අත අරගෙන මතකද දොළ පාරේ 1 2 3 4 ඉස්සර දවසක ඔබේ අත අරගෙන මතකද දොළ පාරේ කාසා හිතෙන දේ අරගෙන යහම මතකද මහ පාරේ ඉස්සර දවසක ඔබේ අත අරගෙන මතකද දොළ පාරේ 1 2 3 4 ඉස්සර දවසක ඔබේ අත අරගෙන මතකද දොළ පාරේ කාසා හිතෙන දේ අරගෙන යහම